සුබ දවසක් ඒවා සියලුම දෙනාටම. අද ඉන්නේ මම කරදන කියන ගමේ. ඉතින් මේක රත්නපුර දිස්ත්‍රික්කයේ තියෙන්නේ. ඉතින් ඉඩමට එන්න තියෙන පාර තමයි මෙන්න මේක පාර. කාර් එකක් ඕන එකක් එන්න පුළුවන්. මෙතන ඉඳලා ප්‍රධාන පාරට සාමාන්‍යයෙන් කිලෝමීටරයක් විතර තියෙනවා. ඉතින් ඕන වාහනයක් එන්න පුළුවන්. මෙතන ඉඳලා ඉංග්‍රීසියට සාමාන්‍යයෙන් කිලෝමීටර් 15ක් විතර තියෙනවා. ඇහැලිය ගොඩට අවිස්සාවලට ඕන පැත්තකට යන්න පුළුවන්. ඉතින් මේ පාරෙන් යන්නත් පුළුවන්. මේ පාරෙන් යන්නත් පුළුවන්. හැබැයි මේ පාරේ එන්න බෑ. කාර් ඒවා එන්න බෑ. මේ පාරෙන් එන්න පුළුවන්. කාර් වෑන් ඕන එකකට එන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතනින් තමයි ඉඩම පටන් ගන්නෙ. මේ තේ ඉඩම නෙමෙයි මේ ඉඩම මෙතනින් පටන් ගන්නෙ. මෙතන ඉඳලා පහළ ලොකු දොළ පාරක් මායින් එනවා. ඉතින් මම ඒ දොළ පාරට එක්කන් යන්නම්. දැන් මේ තියෙන පාරේ මූණත. ඉතින් මේක සාමාන්‍ය මීටර් 40ක් විතර පාරේ මූණත වෙනවා. දැන් මේ තියෙන ඉඩම සාමාන්‍යයෙන් පොඩි බෑවුමක් එක්ක තියෙන්නේ. මේකේ ලොකු ගස් තියෙනවා. දැන් මේ තියෙන ඉඩම මේ කැලෑවෙවිලා තියෙන්නේ. මම ඇතුළටත් ගිහලා පෙන්නන්නම්. දැන් මේ තියෙන්නේ ගස් වෙවිලා තියෙන්නේ මේ ඉඩම. දැන් මෙතනින් වෙන ඉඩමට යන පාර තියෙන්නේ. දැන් මේ තියෙන ඉඩම. මේ තියෙන ඉඩම. දැනිතලා ඉඩම ඕනම දෙයක් හිටවන්න පුළුවන්. ලයිට් තියෙනවා, කරන්ට් එක තියෙනවා, වතුර තියෙනවා. වතුර මොකද ලොකු වතුර ලයින් එකක් තියෙනවනේ. එතකොට මේ අංකල් මට පොඩ්ඩක් මෙහෙන්නකෝ. දැන් මෙතන මේ ගියක් හදලා තියෙන පරණ ගියක් හදලා ඔයගොල්ලෝ හදලා තියලා තියෙන්නේ. ඔව් පරණ කියන්නේ මේ ඔක මම්ම බැඳපු ගියක්. එහෙමද? ඔව්. මම බැඳලා. බාසුම් නෑ කෙනෙකුත් එක්ක උලුවහුත් තිබ්බා. බාසුම් ඉතින් මල්ලි මෙහෙ එතකොට අංකල් මට කියන්නකෝ මේකේ මේ දැන් මොනවද තව ගස් තියෙන්නේ මේකේ? නැදුම් තියෙනවා. නැදුම් ගස් කීයක් විතර තියෙනවද? නැදුම් ගස් නම් මේකේ 7-8ක් තියෙනවා. හරියටම කියන්නේ මට. යන් අපි පොඩ්ඩක් ඉස්සරහට යමු. ඇලයින්ට නැදුම් ගස් ටිකක් තියෙනවනේ. ඇලයින්ට තියෙනවා. උඩහැර තියෙනවා. ඔව්. දැන් මේ පාරෙන් තමයි මායින් එන්නේ ඉඩමනේ. අර පාරෙන් මායින් එනවා මේ පාරෙන් මේ පැත්ත මායින් එනවා. ඔව් ඔව්. මේ කැලලා තියෙනවා. මේ කැලලා තියෙනවා පාර පොඩ්ඩක් මෙහාට කරලා දෙනවා නේද? ඒක කතා කරලා ඕගොල්ලෝ කරලා දෙනව නේද? ඔව් ඔව්. හරි හරි. මේ ඔතන තියෙනවා කොස් ගහක් තියෙනවා. මේ පැත්තේ තියෙන කොස් ගහ. හරි හරි. ආවද? දැන් මේක තමයි ඉඩම මම ඇතුළට ගිහලා පෙන්නන්නම්. මෙතන ඉඩම අක්කරය පර්චස් 100 අක්කරය පර්චස් 60ක් තියෙනවා. සින් අක්කර මොකද නඩු තීන්දුවකින් ආපු ඉඩමක්. මේකේ පිරිසුදුභාවය ගැන ඉතින් නඩු තීන්දුවකින් ආවයි කියන්නේ ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ. ඉතින් මේ පොළොව බලන්න පොළොව තේ වවන්න ඕනම භෝගයක් වවන්න පුළුවන්. මම මේ ඉඩම ඇතුලේ ඇවිදින්නේ. ඉතින් මෙතන මේ මෙහෙට සාමාන්‍ය පොඩි බෑවුමක් තියෙනවා. හැබැයි ලොකු බෑවුමක් නෙමෙයි ගේ පරණ ගයක් හදලා තියෙනවා මෙතන. ඉතින් මෙතන අර පැත්ත මුළු ඔක්කොම පේනවා. හොඳම ලස්සනම දනක්. ඉතින් මේ වගේ තැනක් හොඳයි නිකන් ආරණ්‍ය සේනාසනයකට වගේ තමයි ගොඩක්ම හොඳ. අක්කරය පර්චස් 60ක් තියෙනවා. මේ රබර් ගසුත් තියෙනවා මැද. දැන් අපි මේ ඉඩමේ මැදින් පහළට බහිනවා. දැන් ඔයගොල්ලන්ට පේන ලොකු ගස් තියෙනවා. ගල් අඩුයි. ඒ වවන්න තමයි හොඳම. රබර් ගසුත් තියෙනවා ගස් 50ක් 100ක් තියෙනවා නේද රබර් ගසුත්? ඕ රබර් ගස් තියෙනවා ඉතින් ඒවා ඉතින් රබර් නම් වැඩක් නැහැ. ඒ කියන්නේ කපලා පටවන්න පුළුවන්. දෙල් ගස් මේ තියෙනවා දෙල් ගස්, නැදුම් ගස්, කොස් ගස්. දැන් අපි ඉඩමේ මැදින් පහළට යනවා. මම මේකේ මේක ඩ්‍රෝන් ෂොට් එකකුත් දාලා පෙන්නන්නම් ඔයගලන්ට කොහොමද ඉඩම පිහිටීම කියලා. දැන් ওই සද්ද ඇහෙන්නේ දොළ පාරේ. අපි දොළ පාරට තමයි බහින් හිමිස්සරි. මේ නැදුම් ගස් ලොකු ගස් තියෙන නැදුම් ගස් සාමාන්‍යයෙන් ලක්ෂ 10ක විතර ලීත් තියෙනවා. ගියක් හදාගන්න ලී තියෙනවා. අනිත් එක මේකේ මේ
මැණික් තියෙනවා. මැණික් වටේම පතල් කපනවා. මේකෙත් පතලයක් කපලා තියෙන මෙතන. මෙතනත් පතලයක් කපලා තියෙන්නේ. මේ පතා කපලා තියෙන්නේ. දැන් මේ හරිය දිය සීරාව වගේ. දැන් මේ දැන් අපි උඩහට ආවා මේ හරියේ තනි තලාව. ඉතින් ලොකු ගස් වලින් මායින් වෙලා තියෙන්නේ. ඔයගලන්ට පේනවා. ඉතින් හරිම ලස්සන දිය පාරක් තියෙනවා. මම ඔයගලන්ට පෙන්නන්නම්. නාන්න හොඳයි. මේ දෙපැත්තේ අර ගල් තියලා මෙව්ව කරලා තියෙන්නේ. මේ ඉල්ලම් ගල් තියෙනවා. මේ ඉල්ලම් ගල් තියෙනකොටම දන්නවා ඉතින් දැන් මේ මණික් ගරනද මේ තියෙන්නේ ඒ වතුරු පාර. මේ ටිකේ පෑවුව නිසා ටිකක් අඩු වෙලා තියෙන්නේ. නමුත් වහිනකොට හොඳටම වතුරු පාර එනවා. පිරිසිදු වතුර, බොන්න පුළුවන් වතුර. ඔයාලට පේනවනේ මේ. දිය පාර වගේ. මේ අපේ ඔක්කොම මේ ඊටමට තමයි තියෙන්නේ. මේ පතල් කපලා තියෙන්නේ. ඔයගොල්ලන්ට උඩහටත් ගිහලා පෙන්නන්න මේ පේනවා. ලස්සනට එනවා වතුරු පාර. මේ අපිට තමයි මේ ඊටම මේ උඩහට එනකම්ම තියෙන්නේ. උඩහට එනකම් තියෙන්නේ අපිට. ලොකු ගස් ටිකෙන් වට වෙලා තියෙන ඊටම. ඉතින් ඇත්තටම නිකන් කබානා වලටත් වගේ හොඳයි. වාහන සද්දයක් ඇහෙන්නේ නැහැ. මේ දිගටම තියෙනවා ඉතින්. අක්කරයි බජස් 60ක් තියෙනවා. මම පල්ලෙහාටත් උන්නම් ගිහලා පෙන්නන්න තව උඩහට තියෙනවා. උඩහට තව මීටර් 30ක් 40ක් උඩහට යන්න තියෙනවා. දැන් ගියක් වෙන්නේ ඊට එහා පැත්තේ එක ගියක් කියන්නේ ඒක නිකන් පතල් කපන්න වගේ හදපු තැන. ඉතින් මේ කොළඹාවටින් ඒ කියන්නේ සාමාන්‍ය කොළඹ ඉඳලා පැය එකමාරක් වගේ ඇතුළත මේ ඉඩමට එන්න පුළුවන්. වෙන්නොත් ඉවර. ටිකටම වතුර තියෙන්නේ. පොල් ගහක් තියෙනවා. තව තියෙන ඉඩම ටිකටම. මීටර් 100ක් විතර 12 පාර මායින් වෙලා තියෙනවා. දැන් පේනවා මේ අරේ ඉඳලා අපි පාරේ ඉඳලා ආවා පහලට ආවා. දැන් මේ දිය පාර එන්ඩ් එක තව ටිකක් එහාට දෙනවා. ඉතින් මේ මගේ නම්බර් එක ඇති 077 060 98 58 WhatsApp එකත් ඒකමයි. normal call ගන්න පුළුවන් ඒකටමයි. ඉතින් සින් අක්කර ඉඩම අක්කර එකයි පර්චස් 60ක් තියෙනවා. නඩු තීන්දුවකින් ආපු ඉඩමක්. කිසිම බයක් වෙන්න දෙයක් නැහැ ගන්න. මායිම් කණු ටික දාලා දෙනවා ගන්න කෙනෙක් ඉන්නවනම්. ඉතින් මගේ නම්බරේ තියෙනවා පල්ලෙයා කතා කරන්න. මේකේ මිල ගැන කතා කළොත් මේක ලක්ෂ 43ක් තියෙනවා. 43ක් කියනවා. හැබැයි ඒකත් සාකච්ඡා කරගන්න පුළුවන්. මේ වගේ තැන් නෑ ඇත්තටම. මේ හරිය පොඩ්ඩක් අර පතල් කපලා තියෙන නමුත් මේ ටික ගාන්න තනිතලා කරගන්න පුළුවන්. අර කොටේජ් එකක් එහෙම හදන්න සුපිරි. මොකද අර පැත්තෙන් කන්ද වගේ තියෙනවා පල්ලෙහාට එනවා. මේ හරිය තනිතලා කරගන්න පුළුවන්. වතුර තියෙනවා. ඉඩම වවන්න, තේ වවන්න ඕන දෙයකට සුදුසු. ඉතින් කොළඹ ඉඳන් ඉක්මනට මේ ඉඩමට එන්න පුළුවන්. ඒක තමයි ප්‍රධානම වාසිය.